හලෝ ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජම්බෝල ගහයට අම්බලමේ. අපි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. මේ ලොකේෂන් එකත් අතරම මරු. ඔයගොල්ලෝ ලොකේෂන් එක පෙන්නුවොත් මේ තියෙන්නේ ජම්බෝල ගහයට අම්බලම. අපි කුරුවිට පාරෙන් එන්න ඕනේ, ඉරත්ත පාරෙන් එන්න ඕනේ. ඉරත්ත පාරෙන් ආවහම තමයි මේ ජම්බෝල ගහයට අම්බලම තියෙන්නේ. ඒ වගේම මේ කඩේ ජම්බෝල ගහයට කඩේ. මේ කඩේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ තින්නේ ලොකේෂන් එක. මේ ලොකේෂන් එක සුන්දරයි, අවට සුන්දරයි. ඒ වගේම අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජම්බෝල ගහයට කඩේ ගාව. හරි, ජම්බෝල ගහයට කඩේ. අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. මේ තින්නේ අපි කඩේ ඇතුලේ. අපි අහලා බලමු කොහොමද කෑම වල ගණන්, ඊට පස්සේ කොහොමද යන්න තියෙන පාරවල් ටික. හරිද? ඇන්ටි කියන්න බලන්න කොහොමද කෑම වල ගණන්, ඒ වගේම ඔයගොල්ලෝගේ කඩේ කොහොමද වෙන්නේ ඒ ටික. ඉතින් අපි රොටියක් කීයද දෙන්නේ? රොටියක් එහෙම කොහොමද කීයද? 100යි. ඔව්. කෑම එකක් 300යි. බත් එකක්. ඔව්. මේ දීපාඩු වුණොත් ඒගොල්ලන්ට දැන් අහපව කෑම ඉල්ලුවොත් අපි දෙනවා. දීලා ඒවට මුදල් ගන්න නෙමෙයි. මුදල් ගන්න. ඒ 300 විතරමයි. ලුණු මික්සක් එක්ක දෙනවා. පොල් රොටි දෙන්නේ ඉස්සෙහිම දාන්නේ. ඒකම කියන්න ඕන විශේෂයෙන්ම. මේ එතකොට අම්බලමේ පහසුකම් ඇදුරු. ඔයාලට මොනවද කියන්න තියෙනවා? මෙහෙමයි අනිවාර්යයෙන්ම කියන්න දේවල් ගොඩක් තියෙනවා. එකක් නෙවෙයි. රොටිය අපි බලාපොරොත්තු වෙච්ච විදිය. සුපිරි මිරිසක් මේ කොච්චි දාලානේ. ඔව් ඔව්. මාර්ම සරයි රසයි. කොච්චි දාලා. සුපිරි ඒ වගේම ගාන. අතන තියෙනවා පෙන්වන්න පුළුවන්. මාර්ම ලාභයි. අනිත් එක මිනිස්සු කියනවා මේකේ මේ අලින වලස් ඉන්නව නේ මචං. අපි අලින වලස් ඉන්නවලු. අපි බලන්න ආයේ මේ මෙච්චර කඳුලා කියන අලියා කොහෙද ඉන්නේ කියලා. හැබැයි එහෙම බොරු ඒවා. ඒ වගේම විශ්වාස කරන්න එපා. මෙතන තියෙනවා මේ ජම්බෝල ගහයට අම්බලම කියලා. හරිම ආරක්ෂිත හොඳටම පිරිසිදු තැනක්. නවතින්න පුළුවන් වලට ඇවිල්ලා ආරක්ෂාවතින් හොඳයි. පිරිසිදුකම තියෙනවා. මේකේ කෑම සුපිරි. ඔව් මම කෑම වල මිල ගණන් පෙන්නන්නම්. මේ තියෙන්නේ මිල ගණන්. අනිත් පැත්තට හරවන්න විදියක් නැති වීම. හරි. මම මිල ගණන් කියන්නම් මෙහෙම. ජම්බෝල ගහයට ආපන ශාලාව මිල දර්ශනය වර්ගය A. ඒක මිල රුපියල් 50යි. එතකොට ඉඟුරු තේ එකත් 50යි. ඉතුල් හකුරු සමග කහටත් 50යි. ඊට පස්සේ කෝපි එක 80යි. කිරි තේ එක 120යි. කිරි කෝපි එක 150යි. නෙක්ස්ට් මෝල්ඩ් එක 120යි. නෙස්ප්‍රේ එක 120යි. මයිලෝ එක 120යි. නෙස්කැෆේ එක 150යි. දෙහි දොඩම් බීම අනිවාර්යයෙන්ම රස්නේ කාලෙට ඇත්තරම මරු. ඒකත් වෙන්නේ රුපියල් 100ක් පවන වෙන්නේ. එතකොට අනිත් මිල දර්ශනේ යෝගට් දාලා නැහැ, කිරි පැකට් නැහැ. රොටි එකක් රුපියල් 100යි. පාඩුවක් නැහැ. පැය 24 සර්විස් එක තියෙනවා. මුළු 24 පැයෙම සර්විස් එක තියෙනවා. කඩෙත් ගානක් නැහැ, ලස්සනට තියෙනවා. එහා පැත්තෙන් තියෙනවා බවල තියෙනවා. ඒකත් මරු. කොච්චියම බවල තියෙනවා. ඒ කියන්නේ ලුණු මිරිසට හරියන්නත් ඇත්තරම මරු. ඊට පස්සේ රෝස් පාන් නැහැ. ඉන්දියාප්ප 10ට රුපියල් 100යි. ඊට පස්සේ බෙලිමල් 80යි. බෙලිමල් එකක් 80යි. එතකොට කොත්තුමි එක 200යි. වහි කබේම හරිද? ওই ටික තමයි තියෙන්නේ. වහි කබා තියෙනවා. වැහි කබා තියෙනවා. වැහි කබා තියෙනවා රුපියල් 300යි වෙන්නේ. මෙතනට අනිවාර්යෙන් වෙන්න මේ පැත්තෙන් මොකද්ද මේ මෙතන කියන්නේ කුරුවිට පාරේ එරත්ත පාරෙන් එන්න. එරත්ත පරණ පාරෙන් එන්න. ඇන්ටිලට තමුණ හරි එහෙම කියන්න තියෙනවා නම් කියන්න. කියන්න නෑ නේද අපිට. අක්ක කියන්න වෙන්න. කියන්න සමහර අය ඉතින් අර බිස්නස් කඩන්නද දන්නේ නැහැ. ඉතින් සමහර අය කියනවලු මේ මෙහෙ අම්බලම් වල ඉන්න බෑරි මේ කියලා. දැන් ඒක ආරක්ෂාවමදි කියලා එහෙම නෑ. මෙතන මේ මාමා ඉන්නවා. 24 මාමා පොඩ්ඩක් එනවද? ඔව් මේ මාම ඉන්න පැය 24ම. ඔව් එයා පැය 24ම ඉන්නවා. මේ ඔයාලට දැන් මොනවා හරි කමන්නේ මාළු හරි මොනවා හරි කමන්නේ ගෙන වෙලා තියන්න කිව්වොත් එනකොට අපි ඒකුණ හදලා දෙනවා. හැබැයි කෑම එක වැඩි කරන්නේ නැහැ 300යි. අංකල්ට මොනවා හරි කියන්න තියෙනවද අංකල් එන්නෝ? ඒක තමයි කියන්නේ. ඔව් නේ. මෙයා පැය 24ම ඉන්නවා. මේ අංකල් පැය 24ම ඉන්නවා කඩේ. තව විශේෂ දෙයක් තියෙනවා. ඇඟෝ පේන්ටියක් කිව්වොත් ගාලා හදලා දෙනවා. ඔයාලට බත්තයක් එහෙම කෑවම මදි වුණොත් තව ගන්න පුළුවන්. ගත්තාම ඒකට අය කරන්නේ අය කරන්නේ ඒක ස්පෙෂල් chance එකක්. ඉතින් මේමයි මේ දැන් මෙච්චර කන්ද උඩට ඇවිල්ලත් කෑම එකක් මේ තරම් මේ මිල ගන්න දැන් අනුපම කිව්වා. ඒ තරම් අඩුවට තියනවා කියන්නේ ඇත්තෙම වටිනවා. පල්ලෙහා මීට වඩා වැඩි. හැබැයි උඩට යන්න අඩු වෙනවද මන් දන්නේ නැහැ. පට්ට අඩුයි මෙතන. මේ වගේම රහ නම් නියමයි. සුපිරි.
ගාන ඉස්සලා කිව්වා මේ අම්බලමේ මචං පොඩ්ඩක් ඔව් මම අම්බලම පෙන්නන්නම් අපි සුපිරි අම්බලම අම්බලම. මේ තියෙන්නේ අම්බලම ජම්බෝල ගහ යට අම්බලම. එතකොට මේකේ තියෙන්නේ මේ බෝඩ් එකේ තියෙන්නේ අතීතයේ සිරිපා වන්දනා කළ විදේශිකයෝ. ඒ විදේශිකයන්ගේ පෝස්ට් මේකක් දාලා තින්නේ. ඒක අනිවාර්යෙන් බලන්න. මම විස්තර කරන්නේ ගෞතම ශ්‍රීපාදයට ආදරය කරන්නෙක් වශයෙන් ඔබ රැගෙන යන සියලුම ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය කිසිවක් වන පියසට බැහැර නොකරන්න. අපට හුස්ම දෙන පරිසරය රැකගනිමු. හරිද? ඒ නිසා මම දැන් අම්බලම පෙන්වන්නම් ඔයගොල්ලන්ට. ඒ වගේම මේකේ තියෙන්නේ අම්බලම සෑදීම සඳහා අම්බලම සෑදීම සඳහා විශේෂ ආරාධුම් පින්වතුන්ගේ නාම ලේඛනය. සම්පූර්ණ නාම ලේඛනය තමයි තියෙන්නේ මේ. එකක්වත් අඩුපාඩු නැතුව ලස්සනට හදලා තියෙනවා. මම අම්බලම් පෙන්නන්නම්. ඒ වගේම මම අම්බලම් පෙන්නන්න තව පොඩ්ඩක් මම අම්බලම් පෙන්නන්නම්. මේ තියෙන්නේ වතුර එන තැනක්. ඕගොල්ලන්ට ඇතිතරම් වතුර බොන්න පුළුවන්. එම් ප්‍රශ්නේ නැහැ. නා ගන්නත් පුළුවන්. අපි අම්බලම් පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද අම්බලම තියෙන්නේ කියලා. වොෂ්රූම් එකකුත් තියෙනවලු මෙතන. නිදහස් පරිසරයක්. මම ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම් අම්බලම කොහොමද තියෙන්නේ කියලා. හරිද? මේ තියෙන්නේ අම්බලම. අම්බලම පිරිසිදුයි. මොකොත් කැලිකසල මොකුත් නැහැ. හරි පිරිසිදුයි. කොසු තියෙනවා, ඔක්කොම තියෙනවා. වාඩි වෙන්නත් තියෙනවා. මේ තියෙන අම්බලම. අම්බලමේ මේ පැත්තෙන් තියෙන්නේ කාමරයක්. කාමරෙත් ඉන්න පුළුවන්. කාමරෙත් කිසි ප්‍රශ්නයක් නැහැ, ඉන්න පුළුවන්. ඒ වගේම අතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා ටොයිලට් එක. ටොයිලට් එක දුක ටොයිලට් එකක් වගේ තමයි තියෙන්නේ. පිරිසිදුයි. ඇත්තටම කොහොම පිරිසිදුයි. කිසිම අවුලක් නැහැ. රෑකට ඇවිල්ලා ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වතුර ටැප් එහෙම තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. ජම්බෝල ගහ යට අම්බලම. ඉතින් ජම්බෝල ගහ යට අම්බලම. ඇත්තටම හරිම නිදහස්. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. එහෙනම් ජය වගුස්සන්න.